අයිබෝන් ඔක්කොම එකතු කරගන්න අද හැක්ස්මෑන් චැනල් එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එක ගේන පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන මෝටර් මැකැනික් නෙමෙයි. අද අපි ගේන්නේ නර්සිං වලින් කොහොමද ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඒ ගැන කියලා දෙන්න මාත් එක්ක නර්ස් කෙනෙක් ඉන්නවා, වෙන කවුරුත් නෙමෙයි, මගේ වයිෆ්. ඉතින් එයා ඔයගොල්ලන්ට කියලා දෙයි නර්ස් කෙනෙක් විදිහට දැන් ලංකාවේ වැඩ කරන නර්ස්ලා ඉන්නවා, මේ වෙද්දි ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් මේල් ෆීමේල් දෙගොල්ලන්ටම ඕස්ට්‍රේලියාවට එන්න මොනවද කරන්න ඕනේ කියලා යා කියලා දෙයි. අපි ඉතින් ගිහිල්ලා බලමු කොහොමද මේ නර්සිං ජොබ් එකෙන් ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඔව් ඉතින් අද මම ඔයාලට කියන්නේ කොහොමද නර්ස් කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නම්. මම ලංකාවේ නර්ස් කෙනෙක්, මම ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් ලංකාවේ. ඉතින් එහෙම ඉඳලා මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අපිට මෙහි එක්සෑම්ස් වගේක් තියෙනවා කරන්න. ඒ ටික කරලා තමයි මම මෙහි රෙජිස්ට්‍රේෂන් එක අරගත්තේ. ඒ වුණාට අපිට ඇත්තටම ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා මේ ඕස්ට්‍රේලියාවට එන්න නර්ස් කෙනෙක් විදිහට. මම ඒක ප්‍රධාන වශයෙන්ම කිව්වොත් එහෙම ක්‍රම දෙකකට එන්න පුළුවන්. එකක් ස්ටඩීස් වලින්, අනිත් එක තමයි රෙජිස්ට්‍රේෂන් අරගෙන ලංකාවේ ඉඳලා මෙහෙට එන්න පුළුවන්. ඉතින් මං කරපු විදිහත් මම ඔයගලන්ට විස්තර කරලා දෙන්නම් අපේ ඉස්සරහ වීඩියෝස් වලින්. ඉතින් මං අද ඔයගලන්ට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා දෙන්නම් කොහොමද ඇත්තටම අපිට එන්න පුළුවන් කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම ගත්තොත් ස්ටුඩන්ට් විදිහට එන්න නම් ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙහෙට එන්න පුළුවන් ඔයගලන්ට බැචලර් එකක් කරන්න. එතකොට බැචලර් එකක් කරන්න එද්දී ඒකෙදී ඔයගලන් මුලින් ඉඳලම පටන් ගන්නවා නම් අපි A level වලට සයන්ස් සෙක්ෂන් එකකින් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ IELTS අනිවාර්යයෙන්ම 7ක් තියෙන්න ඕනේ. ඒ විදිහට යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරලා එන්න පුළුවන්. එතකොට තව මෙහි ඔප්ෂන් එකක් තියෙනවා. ඇත්තටම මෙහි නර්සස්ලා වර්ග දෙකක් තියෙනවා. දෙකක් ඉන්නවා. රෙජිස්ටර්ඩ් නර්ස්, අනිත් එක තමයි එන්රෝල් නර්ස් කියලා. මේක පොඩක් වෙනස් එකක්. ලංකාවේ ඒ එන්රෝල් නර්ස් කියන එක මේ ලංකාවේ ඇත්තටම නැහැ. ඒ වුණාට ඕස්ට්‍රේලියාවේ එහෙම එකක් තියෙනවා. එන්රෝල් නර්ස් කෙනෙක් හැම වෙලේම එයා ඩිප්ලෝමා එකකින් තමයි එන්නේ. ඉතින් දැන් ඇත්තටම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මම දැන් වැඩ කරනකොට මට හම්බෙන කට්ටියත් එක්ක කතා කරනකොට මම දැකලා තියෙනවා. ඒ විදිහට පිටරට වලින් එන්රෝල් නර්ස් කෙනෙක් විදිහටත් මෙහෙට ඇවිල්ලා ඉගෙනගෙන මේ රෙජිස්ට්‍රේෂන් ගන්නවා. ඒක රෙජිස්ට්‍රේෂන් වර්ග දෙකයි. ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස්ට එක රෙජිස්ට්‍රේෂන් එකයි, එන්රෝල් නර්ස්ට තියෙන තව රෙජිස්ට්‍රේෂන් එකයි. ඉතින් ওই දෙකේ තියෙන වෙනස තමයි රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න නම් ඔයගොල්ලන් බැචලර් ඩිග්‍රී එකක් යුනිවර්සිටි එකකින් ගන්න ඕනි. එතකොට ඒකට ගොඩක් වෙලාවට අවුරුදු 3ක්, සමහරවිට අවුරුදු 4ක් යන වෙලාවලුත් තියෙනවා. හැබැයි එතකොට ඔයා ග්‍රැජුවේට් වෙලා කෙලින්ම ඔයාට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට මේ හොස්පිටල් වලට යන්න පුළුවන්. ඒකට ඕනේ වෙන්නේ ඒකටත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ IELTS 7කුයි සයන්ස් සෙක්ෂන් එකකින් කරලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි එන්රෝල් නර්ස් කෙනෙක්ගේ තියෙන වෙනස තමයි එයාට හම්බෙන්නේ ඩිප්ලෝමා එකක්. එතකොට ඒක අවුරුදු 1කමාරකින් වගේ කරන්න පුළුවන්. පොඩක් ලේසි මාර්ගයක් සහ පොඩක් අපිට මේ වියදම් අඩු ක්‍රමයක්. මොකද මම ගොඩක් දැකලා තියෙනවා ඉන්දියන්ස්ලා, පිලිපින්ස්ලා හැම ඇවිල්ලා ඉන්නවා ඒ විදිහට ක්‍රමේ. ඉතින් මෙහි ඉන්ස්ටිටියුටුත් තියෙනවා මේ ඒ විදිහට ස්ටුඩන්ට්ස්ලා ගන්න. හැබැයි ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම IELTS 7ක් ඕනේ. ඔන්න ඔය ක්‍රම දෙක තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙහි සෙටල් වෙන්න තියෙන ක්‍රම දෙක. ඊට පස්සේ දැන් තව ඉන්නවනේ අපේ ලංකාවේ රෙජිස්ට්‍රේෂන් ගත්ත ලංකාවේ රෙජිස්ටර්ඩ් නර්ස්ලාටත් අපිට ඔප්ෂන් එකක් තියෙනවා. අතරම ඔප්ෂන් ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලාම මම ආපු ඔප්ෂන් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට හැබැයි ඒකට තියෙන්න ඕනේ කොන්දේසි ටිකක් තියෙනවා. ඒකක් තමයි අපි අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒ ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් මෙහි ඇත්තටම ඒගොල්ලන් ගොඩාක් කැමැත්තෙන් ඒගොල්ලව ගන්නවා. මොකද අපි එහෙම ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට එනවා කියන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් නර්ස් කෙනෙක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකටත් ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔප්ෂන් දෙක තමයි මෙහි තියෙනවා යුනිවර්සිටිස්, ඔක්කොම යුනිවර්සිටිස් නෙමෙයි, සමහර යුනිවර්සිටිස් තියෙනවා අපිට ඔෆර් කරනවා 1 year graduate program එකක්. ඒක අපි කියනවා මේ ඒක top up degree එකක් වගේ එකක් ඒක. එතකොට හම්බ වෙන්නේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකක්ම තමයි. අවුරුද්දක් ඔයගොල්ලන් ඒකේ ගොඩක් වෙලාවට තියෙන්නේ ප්ලේස්මන්ට්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් දේවල් තමයි කරන්න තියෙන්නේ. යුනිවර්සිටිස් කිහිපයයි ඒක කරන්නේ. උනාට මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා විදිහට කරලා ඉක්මනට මේ රෙජිස්ට්‍රේෂන් ගන්න පුළුවන් අවුරුද්දකින්.
සාමාන්‍යයෙන් ඩොලර් 35,000ක් 40,000ක් වගේ යනවා අවුරුද්දක් එක කරන්න. මොකද ඒක යුනිවර්සිටි එකකින් කරන ප්‍රෝග්‍රෑම් එකක් හින්දා කොහොමත් චුට්ටක් ගාණ ටිකක් වැඩි. හැබැයි ඒකෙන් අපිට ලේසියෙන් එන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම ඔයගලන්ට IELTS එකක් තියෙන්න ඕනේ. අනිත් ඔප්ෂන් එක තමයි මම කළේ ඒ ඔප්ෂන් එක. ඒක ලංකාවේ දැන් මම නම් ඇත්තට මෙහෙට ඇවිල්ලා තමයි මගේ එක්සෑම් ටික කළේ. මොකද මං හස්බන්ඩ් එක්ක හස්බන්ඩ්ගේ වීසා එකට තමයි ආවේ. එහෙමත් කරන්න කියන්නේ කෙනෙක්ට ඒ වගේ ඇවිල්ලා ඉන්නවනම් ලංකාවෙන් මෙහෙට තමන්ගේ හස්බන්ඩ්ගෙන් හරි වයිෆ්ගෙන් හරි ඩිපෙන්ඩන්ට් ඇවිල්ලා ඉන්නවනම් එයාලට දැන් මොන්නම් පටන් ගන්න පුළුවන්. මේ මම කියපු විදිහ. හැබැයි මම දැකලා තියෙනවා මම හම්බෙලා තියෙනවා ලංකාවේ ඉඳනුත් ලංකාවේදීත් ඒ එක්සෑම් ටික කරලා මෙහෙට ඇවිල්ලා මේ රෙජිස්ට්‍රේෂන් ගන්න අය ගොඩක්ම ඉන්දියන්ස්ලා පිලිපින්ස්ලා මොකද මම ක්ලාස් එකකට ගියා. ඒ ක්ලාස් එකේදී මට හම්බුනේ ගොඩක්ම පිලිපින්ස්ලා ඉන්දියන්ස්ලා තමයි. මොකද ඒගොල්ලන්ගේ රටෙන්ම ඒගොල්ලන්ට ලොකු උදව්වක් කරලා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් හරියට ඒ කියන්නේ ඒවට එන්කරේජ් කරනවා මේ ඔප්ෂන් එකකින් යන්න කියලා. මොකද ඒ ඔප්ෂන් එක ඇත්තටම ගොඩක් සල්ලි යන්නේ නැහැ. මං කිව්වොත් ඇත්තටම ඕගොල්ලන්ට ඒකට යන්නේ නිකන් ඩොලර් 8,000ක් 10,000ක් ඒ වගේ ගානක ප්‍රමාණයකින් ඕගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් ලේසියම ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී ඇත්තටම මේක ගොඩක් ලොකු ඔප්ෂන් එකක් ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් නර්ස්ලට. එතකොට ඒකෙදී අපි කරන්න ඕනේ අපි ඩිරෙක්ට්ලිම අපි ඇප්ලයි කරන්න ඕනේ මෙහි රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරලා ඒගොල්ලන් එතකොට කියනවා අපිට එක්සෑම් දෙකක් කරන්න කියලා. එකක් තමයි NCLEX අනිත් එක තමයි OSCE. ඉතින් මම ඔයාලට මේ දේවල් ගැන මගේ ඊළඟ වීඩියෝ එකෙන් හරියට විස්තර කරලා දෙන්නම්. මම අද ඔයගලන්ට සමරි එකක් කිව්වේ. ඉතින් මම 1 by 1 ඊළඟ එපිසෝඩ් එකේදී කියලා දෙන්නම්. ඉතින් කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ගොඩක් විස්තර දැනගන්න ඔයගොල්ලන් මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට. මම පුළුවන් විදියට ඔයගලන්ට මම දන්න දේවල් කියන්නම්. මේ channel එකට subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු.